සුබම සුබ දවසක් වේවා කියලා පිළිගන්නවා අස්වසුම ප්‍රතිලාභී වල හැම දෙනෙක්ටම. ඉතින් ඔන්න ඔයාලට වැදගත් වෙන තොරතුරු කිහිපයක් අරගෙන තමා අද වීඩියෝ එකනුත් ඇවිල්ලා තියෙන්නේ. ඉතින් ඔන්න පෙබරවාරි මාසේ අස්වසුම මුදල් පිළිබඳව තමයි අද වීඩියෝ එකේදී සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙලා ඉන්නේ. ඉතින් ඔයාලා අපේ නාලිකාවට අලුත් කෙනෙක් නම් ඔයාලට පුළුවන් අපේ නාලිකාවත් එක්ක එකතු වෙන්න. ඉතින් මොකද කියනවා නම් අපේ නාලිකාව සබස්ක්‍රයිබ් කරලා අපේ නාලිකාවත් එක්ක එකතු වෙලා ඉන්න ඔයාලා හැමෝටම නෙමෙයි තෝරාගත් පිරිසකට ඉදිරියේදී මෙන්න මේ නාලිකාවෙන් ලැබෙන මුදල් ආදායමෙන් තෝරාගත් පිරිසකට පමණක් පොඩි මුදල් තෑගි දෙන්න තිරණය කරලා තියෙනවා. ඉතින් ඒ ඔක්කොම ඉදිරි වීඩියෝස් වලදී ඔයාලව දැනුවත් කරන්නම්. ඉතින් ඔයාලට කරන්න තියෙන්නේ මේ වීඩියෝ එකට පල්ලෙහැන් ඔයාගේ නමයි ඔයාගේ ප්‍රදේශයයි අනිවාර්යයෙන්ම කමෙන්ට් කරගෙන යන්න හැම කෙනෙක්ම. ඉතින් එහෙනම් ඒ ගැන වීඩියෝස් වලදී ඉදිරියේදීම දැනුවත් කරන්න. ඉතින් අනිවාර්යයෙන්ම channel එකට අලුත් කෙනෙක් ඉන්නවා නම් channel එක subscribe කරලා bell icon එක touch කරලා ඊට එහා පැත්තේ මතුවෙන bell icon එක touch කරලා එකතු වෙලා ඉන්න. ඉතින් එහෙනම් ඉතින් අපි යනවා අපේ වීඩියෝ එකට. ඉතින් ඔන්න පෙබරවාරි අස්සසම මුදල් දැනටමත් සිස්ටම් ගත කරලා ඉවරයි. ඉතින් මේක ලැබෙන දිනය බැංකුවට ගන්න පුළුවන් වෙන දිනය මම ඔයාලව අද දැනුවත් කරන්න යන්නේ. ඉතින් මෙන්න මේ විදිහට සිස්ටම් එකට අද උදේම තමයි වැරලා තියෙන්නේ. ඉතින් අද සිස්ටම් එකට වැරුණාට අද ඔයාලට අතට මුදල් ගැනීමේ හැකියාවක් නැහැ. තව දවස් 3කින් ඔයාලගේ බැංකු ගිණුම් වලටම මෙන්න මේ මුදල් බැර වෙනවා. ඉතින් තාමත් ඔයාගේ සිස්ටම් එකට අප්ඩේට් කරලා නැත්නම් මුදල් අනිවාර්යයෙන්ම මෙන්න මේ දවස් දෙක ඇතුළත ඔයාලට අප්ඩේට් වෙයි. ඉතින් අනිවාර්යයෙන්ම මම කිව්වා මෙන්න මේ සිස්ටම් එකට මුදල් මෙන්න මේ දින ඇතුළත වැටෙනවා කියලා. ඉතින් ඒ විදිහටම සිස්ටම් එකට මෙන්න මේ විදිහට මුදල් වැටලා තියෙනවා. ඉතින් අනිවාර්යයෙන්ම තව දවස් 3ක් යනකොට ඔයාලට බැංකු ගිණුම් වලටම මුදල් ලබා ගැනීමේ හැකියාවක් තියෙනවා. ඉතින් රැඳිලා ඉන්න නාලිකාවත් සමග ඉතින් ඒ වගේම මතක් කරනවා මේ වීඩියෝට පල්ලෙහැන් අස්සසම සම්බන්ධයෙන් සියලුම ගැටලු ප්‍රශ්න නිරාකරණය කරගන්න කමෙන්ට් කරන්න අනිවාර්යයෙන්ම. ඉතින් මේ වීඩියෝ එක පුළුවන් තරම් ඔයාලගේ යාළුවන්ට ෂෙයා කරන්න. එහෙනම් ඉතින් ඔයගොල්ලොන්ට සුබම සුබ දවසක් අපි තවත් වීඩියෝ එකකින් හමු වෙමු.